දැන් මං යන්නේ අද තියෙන ෂූට් එකට රෙඩි වෙන්න. ඉතින් ෂූට් එකට කලින් මම ඩ්‍රෙස් එක චේන්ජ් කරගන්න ඕනේ. ඊට පස්සේ මම කොන්න try කරගන්න ගියා. මොකද මම උදේ ගෙදරින් එද්දි නාලා ආවේ. ඊට පස්සේ මට කොන්න try කර ඉන්න වෙලාවක් නැති වුණා. ඉතින් මම ඔෆිස් එකට ඇවිල්ලා තමයි මගේ කොන්නේ dry කරගත්තේ. ඊට පස්සේ චූටි වෙලාවකින් පවර් කට් එකක් වුණා. ඉතින් මට පවර් එක එනකම් බලන් ඉන්න වුණා මගේ කොණ්ඩේ ඩ්‍රයි කරගන්න අයි. හරිම අමාරුවෙන් මගේ කොණ්ඩේ සෙට් කරගෙන මම ඊට පස්සේ හෙයාර් ස්ප්‍රේ කරා. ඇත්තටම කිව්වොත් දන්නේ නැතුව හෙයාර් ස්ප්‍රේ කරන්න හොඳ නැහැ. මොකද මම හෙයාර් ස්ප්‍රේ කරාට පස්සේ මගේ කොණ්ඩේ ඇවිල්ලා වගේ වුණා ඔළුවට. මම අර ප්‍රොෆෙෂනල් හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් නෙවෙයිනේ. මෝඩයා වගේ එක ඇප්ලයි කරා. ඉතින් කොණ්ඩේ ඇලුන ටිකක් අමාරු වුණා. ගැට ගලව ගන්න ටිකක් වෙලා යද්දි ඒක හරිම අවුල් තත්ත්වයකට පත් වුණා. ඒ කමන්නේ ෂේප් එකේ මම ඒක වරදා ගත්තා. මොකද අර කොණ්ඩේ සෙට් කරන විදිහත් එක්ක. ඉතින් මම කොහොම හරි කොණ්ඩේ මේ විදිහට හදාගත්තා. කොණ්ඩේ හදාගත්ත පස්සේ මගේ අවුට්ලුක් එක උනේ මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ මම රෙඩි වෙන්නේ මගේ මූණේ තියෙන ක්‍රීම් ටික අයින් කරලා අලුත් මේකප් එක දාගන්න. ඉතින් මම ජනක් ප්‍රොඩක්ට්ස් තමයි ගොඩක් යූස් කරන්නේ. ඉතින් මම BB ක්‍රීම් එක ඇප්ලයි කරලා ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා ඊට පස්සේ මම මගේ නහය දෙපැත්ත වගේම ඇස්වල මේකප් එක පොඩක් හදාගත්තා. මේකප් එක හදාගත්තට පස්සේ තමයි මම අයිලයිනර් අඳින්න පටන් ගත්තේ. ඉතින් අයිලයිනර් එක හරි අමාරුයි අඳින්න. හරිම ඉවසීමක් ඇතුව තමයි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මම ලෑෂස් වලට ඇප්ලයි කරේ. ඊට පස්සේ මම අයිලෑෂස් වල අන්ඩර් ලෑෂ් එක ඇප්ලයි කරන්න යූස් කරේ ටිෂු එකක් තියලා. මොකද නැත්තම් හැම තැනම ගෑවෙනවා. මම දැක්ක ඉන්ක් එක හැම තැනම ගෑවිලා තියෙනවා. මොකද අයිලෑෂස් වල පොඩක් ෆයින් එකක් ඕනේ වේලෙන්න. මම ඒ ටයිම් එක දෙන්නේ නැහැ. මට ආයි පාරක් අයිෂැඩෝ ඇප්ලයි කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මම කොණ්ඩේ ආයි පොඩ්ඩක් සෙට් කරා. මොකද ටිකක් අමාරුයි. ඊට පස්සේ මම මොනේ රෝස් පවුඩර් එක උඩින් ඇප්ලයි කරලා මම තව චුට්ටක් පොඩි කයින් ගන්න ගමන් සෙට් කරගත්තේ. ඊට පස්සේ මම පොඩ්ඩක් කර මගේ ඔෆිස් බඩි එක කියවන ගමන් මගේ මූණ ග්ලෝ කරගන්න මේකප් එක පොඩ්ඩක් පොලිෂ් කරගත්තා. ඉතින් එහෙම තමයි මම මේකප් එක ඇප්ලයි කරගත්තේ. ඊට පස්සේ තමයි මම ලිප් ලයිනර් ඇඳලා ලිප් එක බැලන්ස් වෙන්න යූස් කරේ. ඉතින් මම ලිප් ලයිනර් එකක් පාවිච්චි කරන්නේ. ලිප් ලයිනර් එකේ තියෙන විශේෂත්වය තමයි මට කිව්වා ගන්නකොට මේක ලිප්ස්ටික් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් අද මම ලිප් ලයිනර් එක මේ විදිහට පාවිච්චි කළා. ඊට පස්සේ ලිප් ග්ලොස් එකක් යූස් කරා ලිප්ස් වල තියෙන ග්ලෝ එක වැඩි කරගන්න. ඉතින් මේ විදිහට තමයි මගේ මේකප් එකේ අවුට්පුට් එක තියෙන්නේ. ඊට පස්සේ මට ආයි පාරක් නම් කොණ්ඩේ සෙට් කරගන්න සිද්ධ වුණා. මොකද මම කිව්වනේ හෙයාර් ස්ප්‍රේ එකෙන් පස්සේ චුට්ටක් අවුල් වෙනවා කියලා. ඉතින් ආයි කොණ්ඩේ සෙට් කරගත්තට පස්සේ මේ විදිහට තමයි මගේ අවුට්පුට් එක ආවේ. හරිම ලස්සන අවුට්පුට් එකක් ආවා. මම හරිම ප්‍රවුඩ්. මට ලස්සනට මේකප් එක දාගෙන කරගන්න පුළුවන්කමක් තියෙන එක ගැන ඇත්තටම තනියම ප්‍රැක්ටිස් කරලා කරගත්ත දෙයක් තමයි. එක දවසෙන් දෙකකින් වෙන්නේ ඉගෙන ගත්තේ. ගොඩක් මම ටියුටෝරියල්ස් බලලා තමයි ඉගෙන ගත්තේ. සෝ මේක තමයි අද මම ෂූට් එක කරන් යනකොට ඇඳගෙන ඩ්‍රෙස් එක. ඉතින් මේක තමයි මගේ අවුට්පුට් එක. අපි බලමු ඊළඟට කොහොමද මම ඒ වීඩියෝ ෂූට් එක කරන්න කියලා.